Hello, hi friends. අයිබෝවන් මං අද ඔයාලත් එක්ක එකතු වුණේ තව වර්කවුට් එකත් එක්ක. මං හැමදාම වොලිබෝල් ගහන ප්ලේස්ලා අම්මෝ වෝම් අප් වෙනකම් මගේ අත රිදෙනවා පම් මේ වෝම් අප් වුණාට පස්සේ තමයි හරියන්නේ. වෝම් අප් වෙනකම් මේක හරියන්නේ නැහැ. වෝම් අප් වුණාට පස්සේ තමයි රිදෙන එක අඩු වෙන්නේ මේමයි කියලා හැමදාම වොලිබෝල් ප්ලේස්ලා කියනවනේ. අන්න ඒකට තමයි මං අද පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. ඒක මේ සෝල්ඩර් ඉන්ජරි විතරක් නෙමෙයි ඒකෙන් ඔයාලා ආම් පවර් එකත් වැඩි වෙනවා. ඒකින්ද මේ වර්කවුට් එක ඔයාලා අනිවාර්යෙන් කරලා බලන්න. පොඩක් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මම හිතනවා ඔයාලට. ඒකෙන්ද ඒක අනිවාර්යෙන් කරලා බලන්න. අපි බලමු මේ වර්කවුට් එක. හරි එහෙනම් බලමු යාළුවනේ අපි වර්කවුට් එක කොහොමද කරන්නේ කියලා. මේ විදිහට තමයි මේ වර්කවුට් එක වෙන්නේ. මුලින්ම ඔයාලා බර අඩු කරලා කරන්න මොකද අපි ටෙක්නික් එකට කරන්න. එහෙනම් මේ විදිහට ගත්තා. මේම කකුල තියාගත්තා. මේ අතින් අල්ලගෙන 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 අනිත් එක හොඳට මතක තියාගන්න මේ වර්කවුට් එක කරනවා මේ ඇඟ පිටිපස්සට දාලා ඒව කරන්න එපා. එතකොට මේ මසල් එකට වදින්නේ නැහැ වර්කවුට් එක තේරුම නැති වෙනවා. ඒකද මේ විදිහට හරි ටෙක්නික් එකකට ඔයාලා වර්කවුට් එක කරන්න. අනිත් එක මේ අතර විතරක් ඉන්ජරි තියන්නේ. මේකට විතර වර්කවුට් කරාම හරි කියලා හිතා ගන්න එපා. අනිවාර්යෙන් වර්කවුට් එක කරද්දී අත් දෙකටම කරගන්න. මේ අතරත් අනිත් අතරත් ඒ විදිහටම කරගන්න. අනික 10 සෙට් 3ක් විතර ඔයාලා කරගන්න හැමදාම කරගන්න තරම් හොඳයි. එහෙනම් අපි මේ හතරත් කරනවා. 1 2 3 1 2 3 මේ විදිහට වර්කවුට් එක කරන්නේ. එහෙනම් friends ඒක තමයි වර්කවුට් එක. ඔයාලා සතියට දවස් 4ක් 5ක් අනිවාර්යෙන් කරන්න. අනිවාර්යෙන් ඔයාලට ප්‍රතිඵලයක් හම්බෙයි කියලා මම හිතනවා. එහෙනම් තව ඉස්සරහට මම වීඩියෝ වගේක් ඔයාලත් එක්ක අරන් එන්න කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්ජරි වීඩියෝස් විතරක් නෙමෙයි ඔයාලා ජම්ප් එක ඉම්ප්‍රූව් කරගන්න තව වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. පේජ් එක ෆලෝ කරලා තියාගන්න.